මේ කතාව ලස්සනයි නම් මගේ YouTube channel එක subscribe කරන්න එක නම් ඔයාලා මට කරන ලොකු උදව්වක් වගේ ඒවා. මම එකෙන් ගොඩක් සතුටු වෙනවා. වීඩියෝ එකත් හොඳයි නම් like කරන්න. සුරංග මල්ලි කොහෙද ඉන්නේ? අක්කි මම කඩේට පොඩ්ඩක් ආවා. මම එන්නම්. ඉන්න මමි සුරංග මල්ලිට call එකක් අරගෙන ඇහුවා. මගේ නම නම් හිරුනි. සුරංග කියන්නේ මගේ හස්බන්ඩ්ගේ මල්ලි මහත්තයා. නැංගී ඉන්නේ රට ගිහිල්ලා. මම තනියම නිසාම මල්ලිව ගෙදරට ගෙන්නාගෙන තිහින්නේ. මහත්තයා නම් ඩුබායි තමයි ඉන්නේ. මහත්තයාගේ නම කුමාර්. වයස නම් අවුරුදු 28ක් වගේ වෙනා. මට නම් වයස අවුරුදු 25යි. අපි දෙන්න විවාහ වුණේ යෝජිත විවාහයකින් තමයි අපි දෙන්න විවාහ වුණේ. මුල් කාලේ නම් අපේ තාත්තට යාළුවෙක් වුණ අංකල් කෙනෙක් තමයි තාත්තට කියලා තිබ්බේ. මම අඳුරන යාළුවෝ මල්ලි කෙනෙක් ඉන්නවා. එයාට කෙල්ලෙක් හොයනවා කියලා තිබුණා. තාත්තා නම් කියලා තිනවා අපේ කෙල්ල නම් මොනවා කියයිද දන්නේ නෑ මම ඒ ගැන අහලා ඔයාට කියන්නම් කියලා. තාත්තයි අංකල්ට කියලා තිබුණා තාත්තා මගෙන් ඇහුවා ඒ ගැන මොකද කියලා. මට ඒ දවස්වල කොල්ලෙක් හිටියෙත් නැහැ. මම කිව්වා තාත්තට එහාට එන්න කියන්න කියලා. අපි දෙන්න කතා කරලා බලලා දෙන්න ගැලපෙනවා නම් දෙන්න කතා කරලා බලලා තාත්තට කියන්නම් කියලා. මම කිව්වා එහෙම. කියලා දවස් දෙකක් වගේ කියාට පස්සේ ඒ අය අපේ ගෙදර ආවා. එයාගේ පවුලේ අය. එයාට නම් ඉන්නම් වයස අවුරුදු 19ක් වගේ වෙන මල්ලි කෙනෙක්. ඒ වගේම එයාගේ අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා. මට නම් ඉන්නේ මල්ලි තාත්තයි විතරයි. ඉතින් කට්ටිය කතා කර හිටියා. එයයි මමයි දෙන්න කතා කරන්න දෙන්න එකම එළියට ගියා. කට්ටිය නම් ගේ ඇතුලේ ඉඳන් කතා කර හිටියා. අපි දෙන්න එළියේ ඉඳලා දෙන්න කතා කර හිටියා. ඒ වෙලාවේ නම් දෙන්නගේ අදහස් ගැලපෙනවා වගේ මට නම් තේරුණා. ඉතින් මමත් මේ විවාහෙට කැමති වුණා. එහෙම ඉඳලා ආයාලා යන්න ගියා. ගිහින් රෑ වෙලා මට කෝල් එකක් ගන්න කියලා මම කිව්වා රයාට. එයා රෑ වෙලා කෝල් එක කරගත්තා. ඒ වෙලාවේ දෙන්න කතා කර හිටියා. ඒ වෙලාවේ මම නම් ඇහුවා මම එයාගෙන් ඔයා අර වගේ දේවල් වලට කැමතිද කියලා. එයා කිව්වා එයා එකට කැමති. මම නම් මේ වෙලාවේ කිව්වා මම නම් ගොඩක් කැමතියි කියලා. එයා කිව්වා එහෙමද කියලා hina වෙන්න ගත්තා. එයා නම් හිතුවා මම විහිළුවක් කළා කියලා. ඉතින් කොහොම අපේ විවාහයත් වුණා. දෙන්න මාසයක් විතර තමයි එකට ඉන්න හම්බ වුණේ. මොකද ඉතින් එයා අවුරුදු 5කට රට යනවා කියලා කිව්වා. එකට වීසා හැම හදලා තිබ්බේ. එයා එකපාරක් ගියාලු ආයෙ යන්නලු හදන්නේ. ඒ මාසයේ ඇතුළත අපි දෙන්න හැමදාම එකට හිටියා. බොල් දවස්වල නම් දවසට කිහිප වතාවක්මත් දෙන්න හිටියා. මට නම් දුන්නේ මාරම සැපක් තමයි. මොකද දැනෙන්නම දුන්නේ නිසා. ඔහොම කාලේ ගෙවිලා ගියා. එයා පිටරට යන දවසත් ආවා. ඒ දවසෙත් දෙන්න අවසාන වතාවට එකට හිටියා. එහෙම එයා යන්න ගියා. මෙහි වගේ නෙවෙයිනේ. එහෙ දවසට කතා කරන්න වෙන්නේත් එකපාරක් නැත්තම් දෙපාරක් විතරයි. ඉතින් දැන් එයා රට ගිහින් මාස 3ක් වගේ වෙවෙනවා. මං එයාට කිව්වා මට තනියම ගෙදර ඉන්න බයයි කියලා. එයා ඒ වෙලාවේ කිව්වා එහෙනම් ඉතින් මල්ලිනවත් එක්ක ගන්න කියලා. මම කිව්වා එයාට ඔයාම කියන්න මල්ලිට මෙහෙ ඇවිත් ඉන්න කියලා. එයා මම කියන්නම් කියලා කෝල් එක කට් කළා. එහෙම ඉතින් දවස් 2-3ක් ගියා. මහත්තයා නම් කෝල් එකක් අරන් කිව්වා මල්ලිට මම කිව්වා මල්ලි ඒවි කියලා. ඔහොම කියද්දිම මට ඇහුණා ගෙදර බෙල් එක වදිනවා කියලා. මම ගිහින් බලනකොට දැක්කේ මල්ලි ඇවිත් කියලා. මම එන්න මල්ලි කියලා ගේ ඇතුළට එන්න කිව්වා. මම කිව්වා මහත්තයාට මල්ලි ආවා කියලා. ඒ වෙලාවේ කෝල් එක එන්න හිටියේ. එහෙම කියලා ටික වෙලාවක් කතා කරලා කොල් එක තිබ්බහම මල්ලිට මම කාමරයක් ලෑස්ති කරලා දීලා එකේ ඉන්න පුළුවන් කියලා මම මල්ලිට තේ එකක් හදලා දෙන්න කියලා කුස්සියට ගියා. තේ එකත් හදලා දීලා දෙන්න ටික වෙලාවක් කතා කර හිටියා. ඉතින් කාලේ ඔහොම ගෙවිලා ගියා. දවස මම බැලුවා මල්ලි ගෙදර නම් හිටියේ නැහැ. මං ඒ විලාවේ කොල් එකක් අරන් ඇහුවා මල්ලි කොහෙද ඉන්නේ කියලා. එයා නම් කිව්වා මම කඩේට ඇවිල්ලා ඉන්නේ කියලා. මං කිව්වා මල්ලි එහෙනම් එනකොට ඊව පැකට් එකක් කරන් එන්න කියලා. මොකද ඉතින් මට ඩේට් එකක් හැදිලා තිබ්බේ ඒකට ඕනේ නිසාම. මම කතා කරලා කිව්වා කරන්න දෙයක් නැහැ කිව්වා. ඉතින් මල්ලිට. එයා ටික වෙලාවකින් ඒකත් අරන් ගෙදර ඇවිත් අක්කේ ඔයා ගෙන්න කියප එක ගෙනාව කියලා මට ඒක දුන්නා. මම ඉතින් ඒක අරන් කාමරේට ගියා. ඉතින් ඒ දවසත් ඔහොම ගෙවිලා ගියා. හවස මල්ලි ටීවී බල ඉන්න වෙලාවේ මමත් ගියා ටීවී එක බලන්න කියලා. දෙන්නම ටීවී එක බල ඉඳලා නිදා ගන්න ගියා. යනකොට මම කිව්වා මල්ලි අද මාගේ කාමරේ නිදා ගන්න එන්න කියලා. එයා නම් හා කියලා කාමරේට යන්න ගියා.
ගිහින් දෙන්න නිදාගත්තා. ඒ වෙලාවේ වැරදිමකින් වගේ මල්ලිගේ ඒ වගේ තිරුණා. මල්ලි නම් දැනන නැග වගේ හිටියා. අනිත් පහුවදෑත් ආවා. මම එදා නානා ඉන්න වෙලාවේ මල්ලි එකපාරටම නානා හිටපු දැනට ආවා. "සොරි අක්කේ මං හිතුවේ නෑ අග්ග නානවා කියලා මල්ලි කිව්වා. එහෙම කියලා යන්න හදනකොටම මම කිව්වා නාගන්නනේ ආවේ නාගන්න කියලා. එයා ඉතින් ඉඳන් බලාගෙන හිටියා. මම එදන් හිටියේ චිත්තයක් නිසා. ඒ වෙලාවේ තෙමුණ නිසාම ඇඟ හොඳට පෙනුවා. ඒක දිහා ආසාවෙන් බලන් ඉන්නවා වගේ මට තේරුණා. මම කරපු වැඩේ තමයි චිත්තේ හිමින් සැරේ වැට්ටුවා. එහෙම කරලා මම මල්ලිව ඇද්දලා අරන් අල්ලන්න ගත්තා. ඒ වෙලාවේ දෙන්න සැපක් ගත්තා. මල්ලි නම් ඒකට අකමැත්තක් නම් තිබ්බේ නැහැ කියලා තේරුණා.